අප්පුහාමි යම් කාරණාවකට ඇවිල්ලා වැඩෙත් අහවර වෙලා සැතපීලා ඉන්න වෙලාවේ බොලාලට ඉතින් අමුයෙන් කියන්න ඕනේ නැහැනේ මොකද්ද කාරණාව කියලා. සුදුමෙනයිගේ ඔයා කොහෙද? මම ආවා ඩාලින්. දැන් මොකද කරන්නේ මං? ඔයා ඔහොමම ඇඳේ ඉන්න. අපේ මිනිහා හොඳටම බීලා ඉන්නේ. දැන් හැංගින්න වෙලාව නෙවෙයි. ඔයාව එයාට පේන එකක් නැහැ. යන්න දැන් නිදාගන්න. වෙරිමරගාත අප්පු පොරට තේරුණාලු තව කකුල් දෙකක් ඇඳේ තියෙනවා. ඩාලින් ඇඳේ තියෙන්න ඕන අපි දෙන්න කකුල් 4 විතරනේ. තව කකුල් දෙකක් පේනවා. ඔයා හොදටම බීලා ඉන්නේ. නැගිටලා ගණන් කරලා බලන්නකෝ. 1 2 3 4යි. ඔයා හරි ඩාලින්. ඒකනේ මම ඔයාට කිව්වේ.